ඔය අහලා දෙනවද මේ සුමිහිරි කටහඬ? සාරද නීරද චන්ද මරීචි කීර සමුද්ද සමුත්තිත වීති දේවනාදී ජාල භාෂණකාරි සෝබති භාගවා පණ්ඩර කිත්ති. අද අපිත් එක්ක ඉන්නේ අබම්පිටියේ කවිබන හාමුදුරුවෝ. කෑගල්ලේ නම් අබම්පිටියේ කවිබන හාමුදුරුවෝ කීවන් පස්සේ දන්නේ නැති කෙනෙක් නැති තරම්. මේ වෙනකොට ලංකාව පුරා ප්‍රසිද්ධයි. පහුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වෛරල් ගියපු වීඩියෝ කිහිපයක් තියෙනවා සිරිපාද ගැන. හාමුදුරුවනේ ඒක ගොඩාක් වෛරල් ගියාට ඔබ වහන්සේ කියන්නේ කියලා මේ බලාගෙන කට්ටිය ගොඩක් දන්නේ නැහැ. අපි පොඩ්ඩක් ඉල්ලීමක් තියෙනවා කියලා බලමුද අපේ ප්‍රේක්ෂකයන්ටත් ඇහෙන්න දැනගන්න ඔබ වහන්සේගේ කටහඬින් ඒ කවිපේලිය. අපේ බුදුන් අපි වඳින්ද රන් සමනොල යනවෝ එරන් පතුල අපි වඳින්ද හිමේ නැගලා යනවෝ වම්සිරිපා අපි වඳින්ද නඩේ පිටින් යනවෝ නලල තබා අපි වඳින්ද සැගැල්ලුවෙන් යනවෝ කිරිකෝඩුයි දඬුකෝඩුයි සිත ගඟුලේ නාලා හිමේ නගින්නට සැරසෙති පිරුවට ඇඟ දාලා කිරිකෝඩුයි දඬුකෝඩුයි සිත ගඟුලේ නාලා හිමේ නගින්නට සැරසෙති පිරුවට ඇඟ දාලා. හාමුදුරනේ වර්තමානයේ ගොඩක් තරුණ තරුණියන්ට ආදර සම්බන්ධතා නිසා වේවා මුදල් ප්‍රශ්න එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය ප්‍රශ්න ඒ හේතුවෙන් ගොඩාක් කට්ට හිතාගෙන මේ හැම ප්‍රශ්නයකටම විසඳුම සියදිවි නසා ගැනීම කියලා. වර්තමානයේ සිද්ධියක් වාතාවරණය වුණා. ඉතින් මේකට වගකිය යුත්තේ කවුද? මේ තරුණ තරුණයන්ගේ මනසට මේ වගේ දෙයකට යොමු වෙන්න හේතු වෙන්නේ නැත්තේ මොනවද? ඉතින් තමන්ට තමන්ම නම් ඉන්නේ ඇයි අපි තව කෙනෙක් හින්දා අපේ ජීවිතේ නැති කරගන්නේ? ඉතින් මං හිතනවා පැහැදිලි කියලා. ඉතින් තව කෙනෙක් මත්තේ නැහිලා අපි අපේ ජීවිතේ නැති කරගන්නට අවශ්‍යතාවයක් නැහැ. මොකද තමන්ට ඉන්නේ තමන්ම නම් තමන්ට පිළිසරණක් තමන්ම නම් තව කෙනෙක් නිසා අපේ ජීවිතේ නහත්ති කරගන්න ඕනේ නැහැ. මත්ද්‍රව්‍ය ගැන අපි කතා කරොත් මත්ද්‍රව්‍ය කාටවත් බලෙන් පොවන්නේ නැහැ නේද? මත්ද්‍රව්‍ය කවදාවත් කාටවත් බලෙන් පොවන්නේ නැහැ. තමන් විසින්මයි ඒ දෙයට ඇඩික්ට් වෙන්නේ. තමන්මයි ඒ දේ පස්සේ හඹාගෙන යන්නේ. ඉතින් විසඳුම තියෙන්නේ තමා ළඟම තමයි. ඒත් එක්කම හාමුදුරනේ තවත් දෙයක් තියෙනවා. දැන් දසමාසයක් කුස තුල තමන්ගේ දරුවා බිහි තියාගෙන බිහි කරලා එතෙන් පටන් තමන්ගේ තාත්තා හදාවදාගත්ත. ඉතින් කරදඬු උස්මහත් වෙද්දී තවත් තරුණ තරුණියෝ නිකන් ට්‍රෙන්ඩ් එකක් විදිහට ස්ටයිල් එකක් විදිහට යොමු වෙලා තියෙනවා තමන්ගේ දෙමාපියන්ව මහලු නිවාස වලට යොමු කරන්න. ඉතින් ඒ වගේ කළගුණ සැලකීමක් නැතුව කිසිම හොයාබැලීමක් නැතුව ඒ වගේ මහලු නිවාස වලට යොමු කරන්න ගිහින් දාන්න තරම් පිරිහීමක් නෙවෙයි මේ සමාජයේ සිද්ධ වෙන්නේ. මොකක්ද ඇත්තටම මේකට හේතුව වෙන්නේ? සාමාන්‍යයෙන් දෙමව්පියෝ කියන්නේ අපිට මේ ලෝකේ හම්බෙන්නේ එක වතාවයි. දෙවතාවක් අපිට මේ ලෝකේ දෙමව්පියෝ අපිට හම්බෙන්නේ නැහැ. අම්මා තාත්තා කියන තැන ඉන්න පුළුවන් දෙන්නෙකුට පමණයි මිනිස්සෙගේ ජීවිතේ නේද? එතකොට බුදුහාමුදුරුව අපට කියා දීලා තියෙනවා මහා මංගල සූත්‍රයේ ගත්තොත් මාතා පිතු උපට්ඨානම් පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තම. දෙමව්පියන්ට සැලකීම මංගල කාරණාවක් ලෙස බුදුහාමුදුරුව අපට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් අපි අපේ අම්මා තාත්තව අපි රැක ගන්න ඕනේ. අම්මා වේවා තාත්තා වේවා එයාලගේ අඩුපාඩු තියෙන්න පුළුවන් නේද? මේ ලෝකේ අඩුපාඩු නැති කවුද ඉන්නේ? 100% නිවැරදි මිනිස්සු මේ ලෝකේ ඉන්නවද? හොයාගන්නවත් දශමයක්වත් අපිට බෑ. කොහෙවත් 100% සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕන? අපිට ඉන්න අම්මා තාත්තා කියන්නේ අපිට ඇත්තටම ආදරය කරන දෙන්නෙක්. කවදාවත් ඒ කට්ටියගේ ආදරේ බොරු නෑ.
එයාලා තමයි අපිට මේ ලෝකේ ඇත්තටම ආදරය කරන දෙන්න. අපි අර කතාවටත් කියන්නේ අම්මා තාත්තා තරම් අපිට කවුරුවත් ආදරේ නැහැ කියලා. ඉතින් ඇයි ඒ අම්මා තාත්තා අපි සලකන්නේ නැතුව පැත්තකට කරන්නේ? ඉතින් කනගාටුවක් නැතුවාම නම් නොවේ. ඒ දෙමව්පිය ගැන කතාවට ආපු නිසා හාමුදුරනේ අහන්නේ දැන් ඔබ වහන්සේ නොයෙක් කවි ගායනා කරලා තියෙනවා. ඉතින් අහන්න ආසයි මේ මිහිරි කටහඬින් අපේ දෙමාපියෝ ගැන පුංචි කවියක්. දෙමව්පියෝ ගැන කවි නම් ඉතින් ගොඩක් ලියවිලා කියනවා. ඉතින් ගීතත් කියලා තියෙනවා. ඉතින් ඒවත් රටේ මිනිස්සු ගොඩක් අහනවා. නමුත් ඉතින් වර්තමානයේ උනාට දෙමව්පියොන්ට ඇති වෙලා තියෙන තත්ත්වය ගැන නම් ඉතින් කනගාටුයි. නමුත් ඉල්ලීම නිසා මම මේ විදිහට කවියක් කියන්නම්. සංසාරේ ආඳුරුලෙන්නේ මිනිපාගානයි අම්මා වියලුණු නිරුදක කාතරට වගින වැස්ස අම්මා දරුසෙනෙගස් රාජමැදුරේ මිනිකිරුලායි අම්මා ජාතිත් වාසනාවන්ය ආදර බර අම්මා දැතේ බල වීරියගෙන හදවතගෙන තියා ලෝකේ හොඳ නරක කියා යහමාවත සොයා නිරන්තරේ හැඟුම් බාරේ ගුණෙන් පිරි දයා මතු සසරේ නිවන් දකින් මගේ ආදර පියා. මේ සුමිහිරි කටහඬ ඇහෙද්දී අහන්න නැතුව ඉන්නම බැරි ප්‍රශ්නයක්. ඔබ වහන්සේ කොහොමද මේ කවිබණ කියන්න යොමු වුනේ? ඒ කියන්නේ කවිබණ කියන්න යොමු වෙච්ච පසුබිම කොහොමද? කවිබණ කියන්න එළබෙන්නේ කුඩා කාලයේදීමයි. ඉතින් කවියට තියෙන ආසාවත් එක්කම තමයි පැවිදි ජීවිතේට මම එළබෙන්නේ. එතනින් පස්සේ ලොකු හාමුදුරුවෝ, මගේ ගුරු හාමුදුරුවෝ, ඒ තමයි ගංගොඩ විමල ඥාන මගේ ලොකු ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ තමයි මට ගොඩක්ම මේ කවිබණ කියන්නට මාව උනන්දු කරවන්නේ. එතනින් පස්සේ පළවෙනි කවිබණ දේශනාව දේශනා කරන්නේ ගමේම පන්සලේ. ඉතින් ඒකත් ලොකු හයියක් වුණා. අපේ ගමේ ඉන්නවා චන්දරත්න කියලා මාමා කෙනෙක්. ඉතින් එයා තමයි ගොඩක්ම මූලික වෙලා මාව මේ කවිබණට පළවෙනි අඩිතාලම දාලා දුන්නේ. එතනින් පස්සේ තමයි දැනට ලංකාව වටේම ධර්මදේශනාවලට සහභාගී වෙලා යන්නේ. අවසාන වශයෙන් අහන්න තියෙන්නේ හාමුදුරුවනේ දැන් තරුණ තරුණියෝ ගෙවන්නේ වර්තමානයේ හරිම වෙහෙසකාරී ජීවිතයක්. මේ වෙහෙසකාරී ජීවිතේ යහපත් සමාජයක් උදෙසා හරව ගන්න, එහෙම නැත්නම් වෙහෙසකාරී ජීවිතේ මිදලා මේ සමාජයේ යහපත් සමාජයක් උදෙසා හරව ගන්න තරුණ තරුණියන්ට දෙන්න තියෙන පණිවිඩයක් මොකක් හරි ආදර්ශයක් දෙන්න තියනවාද? ඒ ප්‍රශ්නෙට මම කවියෙන් උත්තරයක් දෙන්නම්. ජීවිතේ හැමදාම ප්‍රශ්නවල ඇලවිලා බැඳුණු තැන සෝසුසුම් දුක් කඳුළු ලියවිලා විශ්වාස කළ අයම විශ්වාසේ කඩ කළා අවසානි බලනකොට අපි ගොඳට රැවටිලා ජීවිතේ මෙය කියා හැමදාම දුක් වෙලා අපි මොකෙට ඉන්නවද
අන් අයම සනසලා හැමදේම අභියසදී මැදි සිතින් විමසලා සැනසෙන්න පුරුදු වෙමු බැඳුණු තැන් අතෑරලා. ඉතින් ඔබ වහන්සේ කිව්වා වගේම අවසානයේ අපි හොඳටම රැවටිලා. ඒත් මේ ගැනත් අපේ තරුණ තරුණියන්ට තේරෙද්දි අපි කතාවට කියන්නේ පෙරහැර ගිහිල්ලා ඉවරයි. වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. අවසාන වශයෙන් හාමුදුරුවනේ ඔබ වහන්සේ දහසක් රාජකාරී මැද්දේ මේ කාර්යබහුල මේ වටපිටාවක් මැද්දේ අපේ මැතිරියත් එක්ක අද රියෝ ස්ටුඩියෝ එකත් එක්ක සම්බන්ධ වෙලා මේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට බොහොම පිං. ඔබ වහන්සේගේ වැඩ කටයුතු ඉදිරි වැඩ කටයුතු සර්වපකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔව්. ඒ වගේම මාත් ස්තුති කරනවා මාව මේ වගේ සම්බන්ධ කරගත්තට වැඩසටහනකට. ඉතින් මම කට්ටියට සුබ පතනවා. ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා කියලා. ඉතින් රියෝ ස්ටුඩියෝ නේද? ඉතින් ලස්සන වැඩ ටිකක් තරුණියෝ ටිකක් ඉන්නේ. ඉතින් හරිම වටිනවා. ඉතින් සමාජයට ලොකු ආදර්ශයක් දෙනවා. ඉතින් ගොඩක් තරුණියෝ අද අපි දකිනවා විනාශ වෙමින් යනවා. Taman කරන දේවල් Taman හිතන පදන විදිය හැම දෙයක්ම හරි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් මේ තරුණියෝ ඉතින් දෙයක් කරන්න ඕනි කියන අදහසින් ඔය කට්ටිය එකතු වෙලා මේ කරන සුන්දර වැඩේ ඉදිරියට සාර්ථක වෙන්න මටත් හරි ආඩම්බරක්. මාත් කෑගල්ලි වෙලා ඔය කට්ටියත් කෑගල්ලි වුණේ එක. ඉතින් ඔය හැම කෙනෙකුටම මම සියලු දෙනාටම සුබ පතනවා. ඉතින් යහපතක් උදා වේවා කියලා මං හදවතින් ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.